යම් කිසි පිරිසකට ධර්මය දේශනා කරනවා. එතන ඒ ධර්මය අහන්න ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. ගොඩාක් පිරිස ඉන්නවා. අපි එතනට කියමු සමාජයක් කියලා. එතකොට මෙන්න මේ සමාජය ඇතුලේ දැන් මෙතන බලහන්න පිරිස රැස් වෙලා ඉන්නවා. එතකොට මෙතන ඉන්න හැමෝගෙම හිත එක වගේ. මෙතන ඉන්න හැමෝගෙම හිත එක වගේ. මෙතන ඉන්න හැමෝගෙම හිත එක වගේ නෙවෙයි. ඒ කියන්නේ අපි එක්කෙනා ගත්තත් අපිට තියෙන්නේ එක එක වෙනස් වෙන සිතුවිලිත් එක යන හිත. එතකොට මෙන්න මේ දුර ගමන් යන අපේ හිත දැන් පිටු සූදානම් වෙලා ඉන්නේ මොකටද? බණ. එතකොට බණහද්දී සිත එක තැනක තියාගත්තේ නැතුව මොකද වෙන්නේ? බණහද්දී අපේ හිත එක තැනක තියාගත්තේ නැතුව මොකද වෙන්නේ? ඒ අහන බණින් කිසි වැඩක් නැහැ කියන්නේ කිසි ප්‍රයෝජනයක් නැහැ. නේද? එතකොට දැන් මේ ගම ගත්තොත් ගමේ කොච්චර මිනිස්සුක් ඉන්නවද? හැබැයි දැන් මෙතන බලහන් ඉන්නේ කොච්චර මිනිස්සුක්ද? එතකොට ඔන්න හැමෝටම බලහන්න ඉන්න නැහැ කියන්නේ අන්නේ. හැබැයි දවස් දෙකක් දාලා තියෙන නිසා උන් ගමකට හැලුණා කියන්නේ. එතකොට පිටුනේ බලහනකට පළවෙනියටම අපේ හිත එක තැනක තියෙනවා. අපේ හිත එක තැනක තියාගන්නේ නැතුව අපි ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙන දවස වෙනකම් බණ ඇහුවත් අපිට නිවන් දකින්න බෑ. අපි අපේ හිතට ඕන විදියට වැඩ කරනවා නම් අපි අපේ හිතට වහල් වෙලා නම් අපිට කවදාවත් නිවන් දකින්නත් බෑ. එතකොට අපි දන් දෙන්නේ බණ අහන්නේ අපි කෙටියෙන් කිව්වොත් මේ පින්කම් සිදු කරන්නේ එකම එක දෙයක් බලාපොරොත්තු වෙන කවදද දවසේ. මොකක්ද ඒකම එකද? අපි මේ පින්කම් සිදු කරනකොට සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගමු ඒ මිනිසයා කුලි වැඩ කරන කෙනෙක්. මේ කුලි වැඩ කරන කෙනා දවස පුරාම කුලි වැඩ කරන්නේ මොකටද? තමන්ට සල්ලි ටිකක් හොයාගන්න ඕනේ. දන්නවා සල්ලි හම්බෙනවා කියලා. එතකොට පින්දහම් සිදු කරන මිනිස්සයා බලාපොරොත්තු වෙනවා. ධනය. එහෙම නැත්නම් නිවෙස්ද? එහෙම නැත්නම් යාන වාහන. දන් දෙන කෙනා බලාපොරොත්තු වෙන්නේ දන් දෙනකොට ඒක ලැබෙනවා. හැබැයි දන් දුන්නත් මොන පින්කම් සිදු කරත් අපි සැප සම්පත් බලාපොරොත්තු වෙන්න ඕනේ. දන් දුන්නම තමයි සැප සම්පත් ලැබෙන්නේ. හැබැයි අපි දන් දීලා එකම එක දේ ප්‍රාර්ථනාව හැටියට තියාගන්න ඕන. හදවතේ තියෙන සිතුවිල්ල හැටියට තියාගන්න ඕන. මොකක්ද? නිවන. නේද? අපි දන් දෙන්නේ මේ කරන කියන හැම යහපත් ක්‍රියාවක්ම කරන්නේ අපි කවදාවත් දවසක නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. එතකොට පව් කරන කෙනාට බෑනේ නිවන් දකින්න කවදාවත් පුළුවන්. පව් කරන කෙනාට නිවන් දකින්න බෑ. පින් කරන කෙනාට කවදාවත් දවසක නිවන් දකින්න පුළුවන්. එතකොට කුසල වර්ධනය කරන කෙනාට කවදාහරි නිවන් දකින්න පුළුවන්. බලන්න පිළිතුරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොච්චර සරලද කියලා. එතකොට තාමත් මම ධර්ම දේශනාව ආරම්භ කරේ නෑ. එතකොට මේ කෙටි අවවාදයක් තමයි මේ කරන්නේ. සුණාත ධාරේත චරාර්ථං. ඒ කියන්නේ සුණාත ධාරේත චරාර්ථං. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරා මේ ලෝකේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ධර්ම දේශනා කරා. මනුස්ස ලෝකේ ඉන්න මිනිසුන්ට ධර්ම දේශනා කරත් මම ඉස්සරලා කිව්ව මතකද අපි හැමෝගෙම එක වගේ නෙවෙයි. එහෙම නේද? එතකොට අපිට තියෙන විවිධාකාර සිත් මේ සිත්වල විවිධාකාර සිතුවිලි තමයි ගමන් කරන්නේ. එතකොට බලනකොට මගේ හිතේ තව දෙයක්
පින්වතුන්ගේ හිතේ තව දෙයක් අනිත් කෙනාගේ හිතේ තව දෙයක් එහෙම බෑ. ඔක්කොම හිතේ එක තැනක තියාගන්න ඕනේ. එතකොට සුණාත කියන්නේ මොකද්ද? හොඳින් අහන්න ඕනේ. එතකොට සුණාත කියන්නේ මොකද්ද? අයියෙන් කියන්න ඕන ගානම දෙයක්. හොඳින් අහන්න ඕනේ. එතකොට ධාරේත කියන්නේ ධාරණය කරගන්න ඕනේ. ඒ කියන්නේ ධාරණය කරගන්න ඕනේ කියන්නේ තමන්ගේ හදවතට එකඟව බණ ටිකක් අහනවා. එතකොට චරාත ධම්ම කියන්නේ මේ අහන ධර්මයට අනුව හැසිරීම. එතකොට අයවර්ණ මූල ධර්මයේ කාරණාව සඳහන් කරනවා. සුණාත කියන්නේ හොඳින් අහන්න ඕනේ. දැන් අහනවා අපිට අහන්න ඕන ගොඩක් දේවල් තියෙනවනේ. එතකොට මම කියන්නේ හොඳින් අහන්න ඕනේ. සුණාත කියන්නේ හොඳින් අහන්න නම් මොනවද හොඳින් අහන්න ඕනේ. අයියෝ කියන්නේ දැන් මෙතන වාඩිලා ඉන්න සමහර බණහන් එහෙමයි ඉතින් හොඳින් අහන්න ඕනේ බණ එහෙම නැත්නම් ධර්මය. දැන් මෙතන මා විසින් ධර්ම දේශනා කරනවා පින්වත්තුන් විසින් ධර්මය අහනවා. එහෙම නේද? එතකොට ධාරේත ධාරණය කරගන්න මොනවද ධාරණය කරගන්නේ? ධර්මය. එතකොට තමන්ගේ හදවතට එකඟව අහන බණ ටික අහන්න. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම සඳහන් කළේ ධාරේත කියලා. තමන් අහන බණ ටික තමන්ගේ හදවතට එකඟව අහන්න කිව්වේ. මොකද මේ හුස්ම ගන්න වෙලාවේ අපි හිතමු ඊළඟ විනාඩියේ බොහෝ විට මේ විදියට හුස්ම ගන්න පුළුවන්. එහෙම නෙවෙයි. ඒක තමයි සත්‍යය. එතකොට ඊළඟ මේ අපි ජීවත් වෙන්නේ කියලාවත් අපිට කියන්න බෑ. ඒක අපි හැමෝම දන්නවා. මරණ වෙලාවක් කියන්න බෑ. මරණ මොන වගේ තැනක ඉපදෙන්නේද කියලා කියන්න බෑ. එතකොට එහෙමවත් අපිට අපේ ජීවිතේට වටහු තුගක් කියන්න බැරි අපි සෑම සියලු දෙනාටම මේ දුකින් ගැලවෙන්න එකම එක දෙයයි තියෙන්නේ. ඒ මොකක්ද? නිවන සිදු කරගෙන ගිහිල්ලා නිවන් දකින්න එක. නිවන් දකින්නකම් අපිට කවදාවත් මේ දුකින් ගැලවෙන්න බෑ. ඉපදි මෙරි යනවා. බොහෝ විට කල්ප ගාන. එතකොට බලන්න අපේ මනුෂ්‍යත්වය කියන්නේ මේ ලැබිච්ච මනුෂ්‍යත්වය දුර්ලභයි කියන්නේ අන්න ඒකයි. හිතනවාද මේ ආත්මේ ලැබිච්ච මනුෂ්‍යත්වය මරණය පස්සේ ලැබෙවි කියලා? ලැබෙවිද? අපිට කියන්න බෑ අපි මරණය පස්සේ අයවත් මිනිසෙක් කියන්නේ ඒක බුදුහාමුදුරුවෝ කිව්වේ අප්‍රමාදීව කුසල ධර්මයේ හැසිරෙන්න කියලා. අපි පව කරොත් ඒ කරන පව අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපි පින් කරොත් ඒ කරන පින් කවදාවත් අපිට ආනිසංස වශයෙන් ගෙන දෙනවා. එතකොට මෙන්න මේ කාරණාව මතක තියාගන්න. එතකොට අපි ඊළඟ පැයේ මරුණා අපිට අපි දන් දීපු අමතක වෙන්න පුළුවන්. මොකද මේ හිතනවා වගේ අපිට මරණාසන්න මොහොතේ හිතන්න බෑ. හරියට නිකන් ඔරලෝසුවේ පැය කට්ටේ යනවා වගේ තමයි අපේ සිතුවිලි ගමන් කරන්නේ. එතකොට කොච්චර දන් දීපු කෙනෙක් වුණත් වැඩක් නෑ. තමයි මధుරෙක් හරි මරුව කියලා මතක් වුණොත් මැරෙන මොහොතේ අවසාන සිතුවිල්ල විදියට මොකද වෙන්නේ? අවසාන සිතුවිල්ල විදියට මතක් වුණොත් අර කොච්චර දන් දුන්නත් වැඩක් නෑ. අර කරපු ඵලනේ ඒ කෙනාට මතක් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ කෙනාට මధుරව මරුවසේ ඒ කරපු ඵල ඒ විදියටම ඒ කෙනාට දිට්ඨ ධර්ම කර්ම විපාක වශයෙන් ලැබෙනවා. අපි හැමෝම දන්නවා. එතකොට තමයි ඒ පින් කරපු කෙනෙක් වුණොත් ඒ කෙනාට කරපු පින් වලට සැප විඳින්න පුළුවන්. එතකොට කොච්චර පව් කරපු කෙනෙක් වුණත් ඒ කෙනා කරපු හොඳ දෙයක්
මම තිරිසන් සතෙකුට කැම ටිකක් දුන්න කියලා හරි මතක්